ඇත්තම මොහිනී ඉන්න තැනක් තියෙනවා ලංකාවේ. හැම හන්දියක් ගානේ මොහිනී නැහැ. ඇත්තම කතාව මේක තමයි මොහිනීගේ උපත සිද්ධ වෙච්ච කතාව. බදුල්ල පැත්තේ තියෙන ඌව ප්‍රොවින්ස් වල බදුල්ල පැත්තේ තියෙනවා කන්දක්. හරි මම මේ කතාව ඔලෙවල් එහෙම කියලා තියෙනවා. නමුනුකුල කන්ද. අඩි මං හිතන්නේ අඩි 6680ක් දුරට උසයි. අන්නේ කන්ද ගොඩාක් කල් නොද මේ ඇත්තම කතාව මේක තමයි මොහිනීගේ උපත සිද්ධ වෙච්ච කතාව. ඒ කන්ද ආශ්‍රිත පොඩි ගම්මානයක් තිබිලා තියෙනවා. මේ ගම්මානේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා දුප්පත් වගේ පවුලක ගෑනු ළමෙක් ලස්සන ගෑනු ළමෙක් යකේ නම රන්මලි. රන්මලි කියන ලස්සන ගෑනු ළමෙක් ඉඳලා තියෙනවා. මේ ගෑනු ළමයා පෙම්හාදකමක් ඇති කරගෙන තියෙනවා පොඩ්ඩක් පොහසත් පැලැන්ති කොල්ලෙක් එක්ක. ඉතින් අර හැමෝටම වෙන දේ සිද්ධ වෙලා තියෙනවා ගෙදරින් අකමැති වෙලා. ඉතින් මොකද කරලා තියෙන්නේ? මේ දෙන්න පැනලා යනවා මේ කන්ද. ගිල කන්ද ජීවත් වෙනවා. කන්ද ජීවත් වෙනකොට ටික කාලයක් ජීවත් වෙනකොට ඉතින් මේගොල්ලන්ට බබෙක් හම්බ වෙනවා. ඒක කොහොමද හම්බ වෙපා? ඒක හැල්ල කිව්වේ නැහැ නේ සර් මේක. ඒක ඕනේ ඉන්න කොහොමද හම්බුණා. දරුවෙක් හම්බ වෙනවා පොඩි බබෙක් හම්බ වෙනවා. දැන් චෝටි බබා. ටික කල් ඔහම කාලය ගත වෙනකොට මේ කොල්ලටයි මේ හස්බන්ඩ්ටයි මේ පොඩි ළමයාටයි උණ හැදෙනවා. ඒ කියන්නේ කැලෑ උණ කියලා කියන නමක් කමක් නැහැ. නිකන් වෛරස් උණක් හැදෙනවා. බෙහෙත් ජාතිත් හොයාගන්න නැහැ. හැබැයි රන්මලිට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? කන්ද මුදුනට යනවා බෙහෙත් ఔෂධ අරගෙන එන්න. බෙහෙත් පැලෑටි මොනවද අරගෙන කසාය හදලා දෙන්න මොකක් හරි දෙයකට බෙහෙත් පැල හොයාගන්න එන්න කියලා මෙයා යනවා. අදටත් මේ නමුනුකුල කන්ද ආශ්‍රිතව ඉන්න ලොකු ගෝන්නු. අන්තට්ටු දින ගෝන්නු ඉන්නවා. මේ ගෝනෙක් ඇවිල්ලා මේ ගුහාවට අර පොඩි ළමයාවයි අර කොල්ලවයි ඇනලා පාගලා මරලා දානවා. රන්මලි මේ මුකුත් දන්නේ නැහැ. එයා අර බෙහෙත් පැල එහෙම ඔක්කොම අරගෙන ආපහු ගුහාවට එනවා. එනකොට මෙයා දකිනවා කොම අවුස්සලා දාලා ගිහින් බලනවා යාගේ සාම්පුරුෂයා ළඟට ඇනලා මරලා. පොඩි ළමයා ගාවට ගිහින් බලනවා ඌවත් පාගලා මරලා. ඊට පස්සේ එයා ආපු දුකට මේ චූටි ළමයාවත් අතට අරගෙන මේ අඩි 6680ක් උඩ කන්ද මුදුනට ගිහිල්ලා ඉතින් පහළට පැනලා සීදී නසා. ඒ සීදී නසා ගන්න වෙලාවේ යාගේ හිතට ඇවිල්ලා තියෙන හැඟීමක් අපිට මේ දේ සිද්ධ වුණේ අර ගමේ මිනිස්සු අපට විරුද්ධ වෙච්ච ඉඳ කියලා සියලුම මිනිස්සු ගැන වෛරයක් බැඳගෙන තමයි මෙතනින් පහළට පැනලා දෙන්නේ. අදටත් ඒ ආත්මය අර ළමයාවත් වඩාගෙන මේ කන්ද ආශ්‍රිතව සැරිසරනවා. ඒක ඇත්ත කතාවක්. මේ කන්ද යනවා ඔය කැම්පින් වලට එහෙම මේ කන්දට යනවා නමුනුකුල කන්දට කැම්පින් කරන්න යනවා. ඒ ගියපු ගොඩාක් අය දැකලා තියෙනවා. සුදු පාට ඡායාවක් ළමයෙක් වඩාගෙන කෑ ගහගෙන ඇවිදගෙන යනවා. අදටත් ඒක තියෙනවා. ඔන්න ඔක තමයි ඇත්තම කතාව. ඔන්න බලන්න රන්මලිට වෙච්ච දේ. රන්මලි තමයි පහුකාලීන මොහිනී බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාට රූපයක් තිබිලා තියෙනවලු මේ කොල්ලංග මෝහණය කරගන්න පුළුවන් මට්ටමේ හොඳ රූපයක් තිබිලා තියෙනවා. මන මෝහණය වෙන. ඒ හින්දා තමයි මොහිනී කියලා දාලා තියෙන්නේ. අදටත් එයා මේ කන්දේ ඉන්නේ. අපි ට්‍රිප් එක යන්න නමුනුකුල. යන්න